වර්තමාන ජනාධිපතිවරයා මැයි දිනේ ආමන්ත්‍රණය කළා කියනවා වෘත්තීය සමිති වලට දැන් උද්ඝෝෂණය නොකර මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව ආණ්ඩුව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න කියලා. නොකිය අතිගරු ජනාධිපතිතුමා කියන්නේ පෞගිය හැම ආණ්ඩුවකින්ම කකුලෙන් ඇද්දේ එතුමාලාගේ වෘත්තීය සමිති කියන කාරණේ. ඒ හින්දා තමයි අද එතුමන් තමන්ගේ වෘත්තීය සමිති වලින් ඉල්ලන්නේ අපේ හාමුදුරනේ අපේ කකුලෙන් අදින්න නැතුව පොඩ්ඩක් ඉවසන් ඉන්න. හරිද? ඡන්ද දීලා පත් කරගත්තා. ඉන්දියාව එක්ක කිවිසුමක් අස්සම් ගන්න ආරක්ෂාව සම්බන්ධයෙන්. ඉල්ලුවම කියනවා ඉන්දියාවෙන් අහගන්න. ඉන්දියාවෙන් අහගන්න. ආණ්ඩුව හිතන් ඉන්නව නම් අපි ඉන්දියාවේ තව ප්‍රාන්තයක් කියලා මම නම් දන්න තරමට එහෙම නැහැ. එහෙම වෙන්න දෙන්නෙත් නැහැ අපි. මේක ලංකාව. මේක තවත් රටක ප්‍රාන්තයක් නෙමෙයි. එහෙනම් අපේ ආණ්ඩුවෙන් අහන්න ඕන දේවල් අපේ ආණ්ඩුවෙන් අහනවා මිසක් අල්ලපු රටේ ආණ්ඩුවෙන් අහලා වැඩක් වෙන්නේ නැහැ. ඒක අපේ ආණ්ඩුවත් එක්කම බේර ගන්න ඕනේ. අල්ලපු රටේ ආණ්ඩුව එක්ක නෙමෙයි. එදා අධිවේගී මාර්ග හදනකොට ඒවට බැන්නා. රත්තරන් වලින් දැව අධිවේගී මාර්ග හදන්නේ. මේ මෙලෝ වැඩක් නැහැ. මේ අධිවේගී මාර්ගෙ හින්දා මේ ගෙදර බල්ලට එහා ගෙදරට යන්න බෑ කිව්වා. එහා ගෙදර කාට මේ ගෙදර එන්න බෑ කිව්වා. ඔව්. අධිවේගී මාර්ග හදානකොට කොන්ක්‍රීට් එකක් වද හදා ගන්න බැරි ආණ්ඩුවක්. නේ? හැබැයි එදා ඉරිසියා කරා. කුහක වුණා. අතිගරු ජනාධිපතිතුමා එදා මහින්ද මහත්තයාට අධිවේගී මාර්ගය කන්ද උඩරටට හදන්න ඉඩ දීලා තිබ්බනම් කකුලෙන් අදින්න නැතුව එතුමා ජනාධිපති වුණාට පස්සේ පවත්වන දරදා ප්‍රදර්ශනයේට වැඳ පුදා ගන්න බැතිමතුන්ට අධිවේගී මාර්ගය අපේ හාමුදුරනේ එන්න තිබ්බා. ඒ අධිවේගී මාර්ගයේ දළදා හාමුදුරුවෝ වැඳ පුදා ගන්න සෙනඟට එන්න තිබ්බනම් සමහර විට මහනුවර නගරයේ උතරම් තදබදයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එතුමන්ලා එදා උද්ඝෝෂණ කළා වෛර කරලා ඉරිසියාව ක්‍රෝධය ගොඩනගලා අධිවේගී මාර්ග හදන එක නැවතුවා. මම සතුටු වෙනවා JVP මැයි දිනේ ගෝල් ෆේස් එකට ගත්තු එක ගැන. මම දැක්ක එතුමන්ලා ඉලක්කම් ලක්ෂ මිලියන ගණන් වලින් දෙසෙනගාව කියනවා. මම හිතනවා ඊටත් වඩා වැඩි වුණා නම් හොඳයි කියලා. ඊටත් වඩා වැඩි වුණා නම් හොඳයි. ඇයි ඒ? ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනේ ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොළඹ නගරේ ගොඩනගන්න මේ රටට කරපු ආයෝජන දිහා බලන්න JVP කයට අවස්ථාවක් ලැබෙනවා. පෝත් සිටි එකට ගිහිල්ලා පෝත් සිටි එක බලන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද ඒ මැයි දින වේදිකාවේ ප්‍රධාන කතිකේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. එතුමා කිව්වා පෝත් සිටි එක හදන්න සීගිරි ගලක් කඩන්න වෙයි කියලා. මිනිසුන්ට අවස්ථාවක් ලැබුණා එදා JVP එකට ඡන්දෙ දීපු අයට මහින්ද රාජපක්ෂ රටට කරපු වැඩ බලන්න. මොකද අපි 2018 මැයි දිනේ කරනකොට ගෝල් ෆේස් එකේ පෝත් සිටි එක විරුද්ධ කළා තිබ්බේ නැහැ. ඉතින් අපේට බලන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ITC හෝටලේ විරුද්ධ කළා තිබ්බේ නැහැ. හැබැයි අද JVP එකේ මැයි දිනේ තියෙනකොට ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සේ මේ දේව අවසන් කරා. ඉතින් JVP එකට ඡන්දෙ දීපු අයට මහින්ද රාජපක්ෂ හදපු අධිවේගී මාර්ගයේ ගිහිල්ලා ඒ අධිවේගී මාර්ගයේ අයිනක නවත්තලා සින්දුවකුත් කියලා බට්ටියකුත් කාලා සියලුම අධිවේගී මාර්ග නීති උල්ලංඝනය කරලා ගමේ කාපට් පාර මහින්ද මහත්තයා හදපු කාපට් පාරේ ගිහිල්ලා හයිවේ එකට දාගෙන මහින්ද රාජපක්ෂ හදපු බෝත් සිටියේ බස් එකක් නවත්තලා මහින්ද රාජපක්ෂ හදපු කොළඹ හරි ලස්සනයි කියලා සෙල්ෆියකුත් ගහලා Facebook එකේ දාලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට බයිනවා අහන් ඉන්න පුළුවන්කම ලැබුණා. ඔය වගේ බොරු කීයක් කිව්වද සහෝදරයා? කට ඇරියොත් කිව්වේ අනුර කුමාර මහත්තයා බොරුනේ. ඒ කාලේ රත්තරන් LTT එකෙන් ගත්තු රත්තරන් රාජපක්ෂලා ගත්තා එක්කෝ මතකයිනේ. අන්න අද පොලිසියට බාර දීලා. LTT එකෙන් ගත්තු රත්තරන් අත්තරංගොඩ ගත්තව රාජපක්ෂලා හොරගම් කරයි කිව්වා. අද ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඒක පොලිසියට බාර දීලා. ඉතින් අපි හොරගම් කරා නම් කොහොමද ඒක පොලිසියට දෙන්නේ? දැන් අපි හොරගම් කරලා දිනනවා නම් පොලිසියට දැන් දීලා දිනනවා නම් ගමයට ඉල්ල ගන්න පුළුවන්. මොකද අපේ නේන
ඉතින් මේ ආණ්ඩුව තනිකර බොරුව ජනතාව නොමග යවනවා. ජනතාව රවට්ටනවා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ආදරෙන් ඉල්ලන්නේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ තමන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට කියන නවකවාදී නවත්තන්න කියලා. නේද? JVP ගේ ශිෂ්‍ය සංවිධාන වලට කියන්නේ විශ්වවිද්‍යාලවල නවකවාදී නවත්තන්න කියලා. නිකන් අහිංසක ගම්වල දරුවෝ උමාරුවෙන් දෙමව්පියෝ මේ මහ පොළොවේක පොරබදලා දරුවට උගන්වලා විශ්වවිද්‍යාලය ඇව්වම JVP ගේ ශිෂ්‍ය සංවිධාන අතෙන් ඒ ළමයි ඝාතනයට ලක් වෙන්න ඉඩ තියන්න බෑ. එහෙනම් ඔබතුමා අධ්‍යාපනයේ මොන වෙනස්කම කරන්න ලෑස්ති වුණත් මේ හැම වෙනස්කමක් කරන්නම කලින් තමන්ගේ ශිෂ්‍ය සංවිධාන ටිකට දැනුම් දෙන්න කරුණාකරලා නවකවාදී නවත්තන්න කියලා. එහෙම නැත්නම් මේ වගකීම මේ ආණ්ඩුව බාරගන්නේ. මේ ආණ්ඩුව තමයි JVP එක තමයි ශිෂ්‍ය සංවිධාන විශ්වවිද්‍යාල පද්ධතියට ගෙනාවේ. මේ අය මේ වගකීමත් බාර ගන්න ඕනේ.